හැමෝටම සුබ දවසක්. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ පොඩි දරුවෝ ගොඩාක් ආසාවෙන් කන එග් රයිස් එකක් හදන විදිය. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම පොඩි දරුවන්ගේ ප්‍රධාන ආහාර වේලකට මේක දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක හදන විදිහ. මුලින්ම රත් වුණ භාජනයකට අපි බටර් ටිකක් දාගන්නවා. ඉතින් මාස අවුරුද්දෙන් පස්සේ තමයි ගොඩක් බබාලට ලුණු දෙන්නේ. ඉතින් අවුරුද්දෙන් පස්සේ ඕනම බබෙක්ට ලුණු සහිත බටර් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බටර් එක රත් වුණාම ඒකට සුදු ලුණු දාලා සුදු ලුණු ටිකක් රන්වන් පාට වෙනකොට ඒකට දානවා ලුණු. ලුණුත් හොඳට රන්වන් පාට වෙනකොට තමයි අපි ඒකට දාගන්නේ කරපිංචා. කරපිංචා ටිකක් තෙලේ බැදුනම අපි ඒකට කපාගත්ත කැරට්, පෝංචි ඒ දේවල් දාලා ඔයගොල්ලන් කැමති නම් අපිට තව එළවලු දාන්න පුළුවන් මේකට. දාලා හොඳට තැම්බෙන්න හරිනවා. ඒ කියන්නේ බටර් එකෙන් හොඳට තැම්බෙන්න හරිනවා. එළවලු තැම්බුණාට පස්සේ රස අනුව ලුණු සහ ගම්මිරිස් දානවා. ලුණු මේ වෙලාවේ ටිකක් අඩුවෙන් දාන්න. මොකද බටර් වලත් ලුණු තියෙන නිසා බබාලට ගොඩාක් ලුණු දෙන්නේ නැති නිසා ලුණු දානකොට ගොඩාක් පොඩි ප්‍රමාණයක් දැම්මොත් හොඳයි. ඊට පස්සේ මේකට බිත්තරයක් එකතු කරනවා. බිත්තරේ හොඳට එළවලුත් එක්ක අපි මික්ස් කරගන්න ඕනේ. බිත්තර එක තැම්බීගෙන එනකොට අපි ඒකට උයාගත්ත බත් ටිකක් එකතු කරගන්නවා. මේ බත් අර එළවලු බිත්තර ඒ ඔක්කොමත් එක්ක හොඳට මික්ස් වෙන විදිහට අපි ඒක කවලම් කරගන්න ඕනේ. බිත්තරත් එක්ක බත් එක හොඳට තැම්බුණාට පස්සේ ලිප අපි ඔෆ් කරන්න ඕනේ. ලිප ඔෆ් කරාට පස්සේ මේකට කොටු කොළ මුකුණු වෙන්න වගේ කොළ ටිකක් අපිට කවලම් කරන්න පුළුවන්. මොකද කොළ ගොඩාක් මලවන්නේ නැති නිසා අපි ලිප ඔෆ් කරාට පස්සේ මේ කොළ වර්ග මොන හරි මේ බත් එකට එකතු කරන්න පුළුවන්. මේක හරිම රසයි. පොඩි දරුවෝ ගොඩාක් ආසාවෙන් කනවා.